හලෝ මමයි හස්බන්ඩින් මේ යන්නේ සංගිලි පාල්ම තියෙන්නේ අන්න ඒ සංගිලි පාල්ම තියෙන ගඟේ නාන්න යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවද සංගිලි පාල්ම තියෙන්නේ කොහෙද කියලා? සංගිලි පාල්ම තියෙන්නේ මාවනෑල ප්‍රදේශයේ. අපේ හස්බන්ඩ්ගේ ගමේ. ඉතින් මම දන්නේ නෑ කොහෙන් කොහෙටද යන්න ඕනි කියලා. ඉතින් මේ යත් එක්ක යනවා. ටිකක් දුර යන්න ඕනේ. එහෙනම් ඉතින් යන්න තමයි තියෙන්නේ දැන්. ඉතින් අපි දෙන්නත් එක්ක හරිම ජොලියේ කියව ගියා බයික් එකේ. තව ටිකක් දුරක් යන්න ඕනේ මං හිතන්නේ. බයික් එකේ යන ගමන් මෙන්න මෙයා මොනවා කියනවද මන් දන්නේ නැහැ. පිටිපස්සේ ඉන්න මට ඇහෙන්නෙත් නැහැ. ඉතින් මං හැම එකටම ඔළුව වරනවා විතරයි. මෙන්න මේ ලස්සන ප්ලේස් එකට තමයි ඉතින් අපි ආවේ අද නාන්න. එහෙනම් ඉතින් නාන්න තමයි දැන් තියෙන්නේ. මෙන්න මේ පාලම යටින් තමයි ඉතින් ඒ ගඟ ගලාගෙන යන්නේ. කලින් තිබිලා තියෙන නම් වැල් පාලමක්. එන්නකෝ ඒකත් පෙන්වන්නම් මම. ඉතින් අපි දෙන්න පරිස්සමට ගඟ පැත්තට බැහැගෙන ගියා. එදා වැස්ස තිබ්බා. වැහලා නිසා පොඩ්ඩක් ඒ හරියේ ලිස්සන ගතියකුත් තිබ්බා. හරි ඉතින් ඔන්න අපි ගඟට ආවා. ගඟට එනකොට මෙන්න මෙහෙම කවුරු හරි රෙදි හොද හිටියා. ඊට එහෙන් පිරිමි කෙනෙකුත් හිටියා. ඉතින් එයා යනකම්ම මම ගඟට බැස්සේ නැහැ. ඒ කියන්නේ මම දන්නේ නැහැ මම එහෙම කැමති නැහැ. ඒ නිසා ඉතින් එයා යනකම්ම මේ ලස්සන තැනේ ෆොටෝස් වීඩියෝස් කර හිටියා. ඉතින් හස්බන්ඩ් නම් කලින්ම ආපු ගමන්ම ගඟට බැස්සා. මට කියන්න අමතකුණානේ මං කලින් වීඩියෝ එකේ පෙන්නුවා ඒ වැල් පාලම. ඔය දැනුත් පේන එක තමයි ඈතින්. ඔයගොල්ලෝ හොඳට බලාගෙන හිටියනම් මේ වැල් පාලම දකින්න ඇති. මේකේ ඉතින් නාන්න චුට්ටක් අමාරුයි. අර පල්ලෙහාට වෙන්න තමයි පොඩ්ඩක් වතුරේ බැහැලා ඉන්න පුළුවන්. උඩ හරියේ ටිකක් විතර ගසාගෙන යනවා. ගසාගෙන ගියාට ඉතින් බයක් නැහැ. පල්ලෙහාට ගියත් පල්ලෙහා තියෙන්නේ වැල්ල විතරයි. ඒ කියන්නේ වැලි තියෙන්නේ. කොහොම හරි ජර්මර කරලා මමත් ඉතින් ගඟට බැස්සා. බැස්ස වුණාට මට ඒ උඩ හරියේ ඉන්න බෑ. මාව ගසාගෙන යනවා. එයා වගේ සීරුවෙන් මට ඉන්න තේරෙන්නේ නැහැ. එයා කියලා දෙන්න හැදුවට මට ඒ විදිහට ඉන්න බෑ. මොකද එයා මාව අල්ලගෙන ඉන්නේ මාව ගසාගෙන යන නිසා. මට ඉතින් ඉන්න තේරෙන්නේම නැහැ එයා ඉන්න විදිහට. ඉතින් කොහොම හරි කරලා යන්තම් ආගත්තා. හරිම බයෙන් තමයි මම ඔතන ඉන්නේ අල්ලගෙන. මාව ගසාගෙන යයි කියලා බයෙන්. එහෙනම් ඉතින් නාලා කරලා ඊට පස්සේ අපි ආයෙත් ගෙදර ගියා. මෙයාවට පරිසරය මාරම ලස්සනයි. ඔයගොල්ලෝ මේ පැත්තේ ආවොත් අනිවාර්යෙන් එන්න. එහෙනම් ටටා බයි.